හරි සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් විශේෂයෙන්ම අපි අද දවසේ ඉන්නේ මේ මරදම් කඩවල ප්‍රදේශයේ. ඉතින් විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ මේ ආදරණීය තාත්තා අසනීප වෙලා දැන් අවුරුදු කීයක්ද මේ? අවුරුදු 5ක් වෙනවා අසනීප වෙලා. ඉතින් මේ අසනීප තත්ත්වෙන් එන්න වෙලාවේ ඇත්තටම මේ වහින හැම මොහොතකම අර පැත්ත උතුරනවා නේ. ඒ උතුරන වෙලාවේ මේ ඔක්කොම තෙමෙනවා. ඒ තෙමෙද්දී මෙත්සිට පදනමට කතා කරපු වෙලාවේ මේ ආදරණීය අම්මා මෙත්සිට පදනම එකතු වෙලා මේ ආදරණීය තාත්තලාට සහ මේ අම්මට සහ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ ආදරණීය පවුල වෙනුවෙන් කාමරය සහ කුස්සිය තිබෙන්නේ නැහැ. ඔව් ඒ නිසා මේ කාමරයකුයි කුස්සියකුයි මේ අවශ්‍ය වහලේ රිපෙයාර් කරලා මේ ඔක්කොම වහලේ හදලා මේ කාමර දෙක නිර්මාණය කරලා ඒ අවශ්‍ය වැඩ කටයුතු මෙත්සිට පදනම හරහා ඕස්ට්‍රේලියාව නවසීලන්තයේ මෙත්සිට පදනම හරහා සිද්ධ කරා. ඉතින් ඒ අතරතුර විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මාදු මැදගම ආදරණීය මැඩම් සහ පද්මා ගුණසේකර ආදරණීය මැඩම් මේ සියලුම දෙනාම ඉතාමත් ආදරයෙන් යුතුව සිහිපත් කරනවා. මොකද මෙත්සිට පදනම කියන්නේ ලංකාවේ ඉන්න විශේෂයෙන්ම ආදරණීය දරුවන් වෙනුවෙන් සහ ආදරණීය මිනිසුන් වෙනුවෙන් හැමදාම පෙනී සිටින සංවිධානයක් තමයි ඕස්ට්‍රේලියාව නවසීලන්තයේ මෙත්සිට පදනම කියන්නේ. ලංකාවේ ආදරණීය දරුවන්ට දෙමව්පිය අහිමි වෙච්ච දරුවන්ට ශිෂ්‍යත්ව ව්‍යාපෘති දෙනවා, නිවාස ව්‍යාපෘති හදලා දෙනවා, රෝද පුටු ලබා දෙනවා, බෙහෙත් හේත් ලබා දෙනවා, පවුල් නගා සිටවීම සඳහා දුප්පත් පවුල් සඳහා ආධාර උපකාර කරනවා, විශාල සේවාවක් කරනවා. ඉතින් අපි ආදරෙන් සිහිපත් කරනවා මේ මෙත්සිට පදනමේ සියලුම ආදරණීය සමාජිකාවන් ඇතුළු ඒ මාදු මැදගම ඇතුළු එංගලන්තයේ පදිංචි මාදු මැදගම මැඩම් ඇතුළු ඒ පද්මා ගුණසේකර මැඩම් ඕස්ට්‍රේලියාවේ එතුමිය ඇතුළු ඒ සියලුම නිලධාරි මණ්ඩලයට අපි ධර්මයේ ආශිර්වාදේ, මහා සංඝරත්නයේ ආශිර්වාදේ, දළදා වහන්සේගේ ආශිර්වාදේ, ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ ආශිර්වාදේ, මහා සංඝරත්නයේ ආශිර්වාදේ නිරන්තරයෙන්ම අපි ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඕමම චුට්ටක් ගේ ඇතුළට යනවා. හරි ඔමින් මම යනවා. බිම කොන්ක්‍රීට් කරලා ඔක්කොම කරලා නේද? මේක සම්පූර්ණයෙන්ම මේ ජනෙල් වල වහු ටික දාලා මේ ඔක්කොම හදලා දුන්නේ ඕස්ට්‍රේලියාව නවසීලන්තයේ මෙත්සිට පදනම. ඉතින් අපි හදවතින් විශ්වාසවන්ත වෙනවා. මේ අලුතෙන් ජනෙල් දොරවල් මේ සියලු දේ වහල නිර්මාණය කරලා